රයිට් අපි එනර්ජයිස් එකේ මූලිකව කතා කරන්න ඕන කරන හැමදේම වගේ කතා කරා. එතකොට එනර්ජයිස් එක අපි කලින් කිව්වා වගේ එනර්ජයිස් එකේ කන්ඩිෂන් එක ඕකේ නම් ඩ්‍රොයිඩ් කියන එක මේක පිළිනවා ස්ටෑන්ඩ් බයි ටයිම් එකේ මැනුවලි ෆෝන් එකෙන් ওই දෙකෙන්ම කන්ට්‍රෝල් කරන විදිහ අපි කියලා දුන්නා. එතකොට මේක ටැග් එක ලං කරාට පස්සේ එනර්ජයිස් එක ඔට් වෙනවා. එනර්ජයිස් කන්ඩිෂන් හොඳයි නා මේක මෙතන නොටිෆයි කරනවා 9 වගේ එනකන් වැලියු එකක් පෙන්නනවා. දැනට මම ෆෙන්ස් එකේ ලයිව් එකේ ඉඳලා පහලට වහ එකක් ඉස්සලා ටෙස්ට් කරපු වහ එක පහලට දාලා තියෙන්නේ. ඒක නිසා යම් තාක් දුරට වෝල්ටේජ් ලීක් එකක් තියෙනවා. ඒක අපි අයින් කරමු. දැන්ට හරි. දැන් අනිවාර්යෙන් ෆෙන්ස් කන්ඩිෂන් එක good 9 වගේ පෙන්වන්න ඕනේ. දැන් 9 පෙන්නනවා. අපිට මේක එලාම් එකක් ට්‍රිගර් වුණත් හැම දෙයකම මේ ටැග් එක ලං කරොත් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකටත් නොටිෆිකේෂන් එකක් එනවා. ටැග් එකෙන් කරත් ෆෝන් එකෙන් ඔන් ඔෆ් කරත් අනිවාර්යෙන් නොටිෆිකේෂන් එක එනවා. නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. එතකොට සාමාන්‍ය ෆෝන් එකට එන Facebook ඒ වගේ Messenger app වලින් එන නොටිෆිකේෂන් වගේ මේකේ නොටිෆිකේෂන් එකත් පෙන්වන්න ගන්නවා. දැන් කන්ඩිෂන් ඕකේ. මැනුවලි ඔෆ් කරගන්න ඕන. ලං කරා ඔෆ් කරා. මම ඇප් එක ගැන රෙජිස්ට්‍රේෂන් කොහොමද වෙන්නේ කියන එක ඒවා ටික මම තවත් වීඩියෝ එකකදී කියලා දෙන්නම්. ෆෙන්ස් එක අනිවාර්යෙන් අර වගේ වෝල්ටේජ් ඩ්‍රොප් එකකදී එලාම් එක වදින්න නම් මේ වගේ නියුට්‍රල් ලයින් එකක් ෆෙන්ස් එක වටේටම යන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ලයිව් එක විතරක් තිබ්බොත් එහෙම අපිට වෝල්ටේජ් එක 3500ට අඩු කරන්න බෑ. ඇඩැප්ටිව් පවර් ටෙක්නොලොජි නිසා වෝල්ටේජ් එක අඩු වෙන වෝල්ටේජ් එක ආය වැඩි කර දෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ලයිව් එක විතරක් ඇදලා ගහක ගෑවුනා කියලා සතෙක් ගෑවුනා කියලා එලාම් එකක් ට්‍රිගර් වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි වැටකදී පාවිච්චි කරනවා නියුට්‍රල් ලයින්, ලයිව් ලයින් කියලා දෙකක්. ඉන්සුලේටර්ස් දාලා ලයිව් ලයින් එක පාවිච්චි කරනවා. ඒ වගේම ඉන්සුලේටර්ස් නැතුව කෙලින්ම තමන් පාවිච්චි කරන පෝස්ට් එකට හැංග් කරලා පාවිච්චි කරනවා අර්ත් ලයින් එක. ඒ කියන්නේ නියුට්‍රල් ලයින් එක. ඒ දෙකම තියෙනවා නම් විතරයි වැටක එලාම් එකක් ට්‍රිගර් වීමක් වෙන්නේ. එම නිසා මේකෙදී අපි කණුවටත් ඉලෙක්ට්‍රික් පවර් එක දෙන නිසා මේ කණුව හරහා අපිට නියුට්‍රල් ලයින් එකක් අදින්න බෑ. කණුවට අඩියක් විතර ඉස්සරහෙන් අදිනවා නම් ගොඩක් හොඳයි. සතෙක් ආවත් ඊට සතාට ඒකත් නියුට්‍රල් ලයින් එකත් බෑ කියලා සතයි කකුලට හරහා මේ ලයිව් ලයින් එක හරහා ෂෝට් වීමක් වීමේදී අනිවාර්යෙන් එලාම් එක ට්‍රිගර් වෙන්න ඕනේ. ඒ වගේම වැට කැඩුනොත් එහෙම මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ අර්ත් ලයින් එකේ කණුව හෝ ලයිව් ලයින් එකක් ගෑවුනොත් අනිවාර්යෙන් එලාම් එක ට්‍රිගර් වෙනවා. ඊට අමතරව නියුට්‍රල් ලයින් එකක් අදින්න නැතුව වුණොත් එහෙම එලාම් එක ට්‍රිගර් වෙන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් මේ එනර්ජයිස් එකේ ෆෝල්ට් එකක් නිසා එනර්ජයිස් එකෙන් අවුට් කරන වෝල්ටේජ් එක එනර්ජයිස් එකේදී අවුට් කරන වෝල්ටේජ් එක ෆෙන්ස් එකට යන්නේ නැති වුණොත් ඒ කියන්නේ අනිවාර්යෙන් එනර්ජයිස් එකේ ෆෝල්ට් එකක් තියෙන්න ඕනේ. එනර්ජයිස් එකෙන් පල්ස් එකක් හැදුවා හෝ නැතුව මෙතනින් එළියට යන්නේ නැත්නම් වෝල්ටේජ් එකක් අනිවාර්යෙන් ඇතුලේ ඉන්ටර්නල් සර්කිට් ප්‍රොබ්ලම් එකකදී එලාම් එක ට්‍රිගර් වෙනවා. ඊට අමතරව මෙන්න මේ බැටරි වෝල්ටේජ් එක මේක 12 වගේ තමයි හෙල්ති කන්ඩිෂන් කියන්නේ. වෝල්ටේජ් එක 12 වලට වඩා අඩු වෙනවා නම් වෝල්ට් 12ට වඩා අඩු වෙනවා නම් එලාම් එක ට්‍රිගර් වෙනවා. මේක ලිමිට් එකක් තියෙනවා 10.5 කියලා. 10.5ට අඩු වුණා ගමන් එනර්ජයිස් එකට යන කරන්ට් එක කන්ට්‍රෝල් එකෙන් ඩිස්කනෙක්ට් කරනවා. එතකොට ආය බැටරිය charge වුණාට පස්සේ මෙතන මේ ඍණ ලකුණ ප්‍රෙස් කරලා ආය එනර්ජයිස් එකට පවර් එක ඔන් කරගන්න ඕනේ. සාමාන්‍ය සමහර දවස්වල සෝලාර් කන්ට්‍රෝල් වල වෙන්න පුළුවන් දෙයක් වැස්සත් එක්ක දීර්ඝකාලීන වැස්සත් එක්ක සෝලාර් කන්ට්‍රෝල් එක ඕෆ් වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ සෝලාර් එකේ ඉඳලා එන ධන ලයින් එක ගලවලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ බැටරි එකේ ඉඳලා එන ධන ලයින් එක කන්ට්‍රෝල් එකෙන් ගලවලා අයින් කරලා ආපහු බැටරියේ ඉඳලා එන ධන ලයින් එක පළවෙනි පාටට හයි කරන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් සෝලාර් පැනල් එකේ ඉඳලා එන ධන ලයින් එක දෙවනුව හයි කරන්න. එතකොට කන්ට්‍රෝල් එක ඔන් වෙනවා. ඒ ඔන් කරලත් මෙතන මෙන්න මේ වගේ බල්බ් එකේ අයිකන් එක පෙන්වන්නේ නැත්නම් මෙන්න මේ ඍණ ලකුණ එකපාරක් ප්‍රෙස් කරන්න. එතකොට අනිවාර්යෙන් කන්ට්‍රෝල් එක ඔන් වෙනවා. ඒ ටික තියෙන්නේ මේක අනිවාර්යෙන් කැබින් එක වහලා තියන්න. කැබින් එක ලොක් කරන්න පුළුවන් ලොක් කරලා තියන්න.
එතකොට සතියකට ඔයාලා ෆෝන් එකෙන් විතරක් පාවිච්චි කරත් සතියට විතර සැරයක් මේක ඕපන් කරලා පොඩ්ඩක් බලන්න මේ ඇතුළ වල සත්තු ඔය ලේනු මේ වගේ සත්තු කූඩු හදන්න පුළුවන් මේ වයර් එයාලා ඩැමේජ් කරන්න පුළුවන්. එතකොට හානි වෙන්න පුළුවන් හයි වෝල්ටේජ් ලයින් එකක් ඩැමේජ් කරොත් මේ කැබින් එකත් එක්ක හරහා ස්පාර්ක් වෙලා මේක ඉන්ටර්නල් සර්කිට් වලට ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒ ටික ගැන අවධානයෙන් ඉන්න. රයිට් අපි ඊළඟ වීඩියෝ එකේදී ඇප් එක කොහොමද සයින් ඉන් වෙන්නේ, රෙජිස්ට්‍රේෂන් කරගන්නේ කොහොමද සහ QR එක හරහා මේ ඩිවයිස් එකක් කනෙක්ට් කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු.